අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාලගේ කොහොමද ප්‍රොඩක්ට් ලිස්නිං එකක් වයලේෂන් එකකට අහුවෙනි කියලා. මම මේ පෙන්නන මේ වීඩියෝ එකේ මෙන්න මේ තියෙන ප්‍රොඩක්ට් එක මේක මගේ Amazon එකේ කැනඩාවේ ක්ලයන්ට් කෙනෙක්ගේ account එක මෙන්න මේ විදිහට එයාගේ ප්‍රොඩක්ට් එකකට වයලේෂන් එකක් ඇදිලා තියෙනවා. මෙතන වාට පේනවා ඇති මෙතන ලිස්නින් රිමෝට් කියලා තියෙනවා. මෙතන හයි කියලා තියෙන්නේ ඔය account health එකට ඩිෆෙක්ට් වෙන විදිහ. එතකොට එක හයි තියෙන්නේ. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. එතකොට මෙයා මේ දාන ප්‍රොඩක්ට් එක දාලා තියෙන්නේ organic premium product එක මොකද්ද කියන්නේ? ඊට පස්සේ premium grade harvested and back from USDA certified organic farm in Sri Lanka කියලා. හරිද? මෙයා ලංකාවෙන් තමයි මේ ප්‍රොඩක්ට් එක යවා ගන්නේ. ප්‍රොඩක්ට් ලිස්ට් කරනකොට සමහර ඒ වගේ පොඩි වැඩ තියෙනවා. එතකොට මෙතනදී reason for enforcement කියලා තියෙනවා. Your unique Vega organic premium listening has been identified as natural health product. ස්වාභාවික herbal product විදිහට තමයි මේක අඳුරගන්නේ NHP. එතකොට based on the health related claims in your product description. එතකොට සම්පූර්ණ health related එකක් විදිහට තමයි ඔයාගේ product description එක දාලා තියෙන්නේ. එතකොට to be offered for sale on Amazon CA this product must have valid natural product number. ඒ කියන්නේ NPN එක තියෙන්න ඕන health issued by Health Canada. කැනඩාවේ health department එකේ NPN certificate එක ඔයාට තියෙන්න ඕන. which signifies that the product has undergone the past Health Canada's review of its formulations, labeling and instruction for use. තොර ඒ සියලුම දේවල් එයාලා කියන විදිහට තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕන. එතකොට මෙතනදී මෙයා කියනවා your listening currently include claims about blood sugar supports and suggested the product may help regulate blood sugar level. එතකොට මේ වගේ දේවල් ඔයා දානකොට මේ විශේෂයෙන් දැන් කැනඩාවල කියන්නේ ෆුඩ් රිලේටඩ් ඔයා ප්‍රොඩක්ට් යවනවා නම් ගොඩක් වෙනස් වෙලා තියෙනවා එයාලගේ රෙගියුලේෂන්ස්. එතකොට මේ විදිහට වැරදිලාත් මෙන්න මේක හොඳට මතක තියාගන්න. මෙන්න මේ වගේ මේ ඔයා ප්‍රොඩක්ට් එකක් විශේෂයෙන් ෆුඩ් සම්බන්ධ දේවල් කරනවා නම් කිසිම වෙලාවක ඔයාට අදාළ නැති දේවල් දාන්න යන්න එපා. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එකට ඒ දේවල් සර්ටිෆිකේෂන් දැන් මෙතන USDA කියලා තියෙනවනේ. ඒක තියෙනවා නම් විතරක් දාන්න. ඕගනික් තියෙනවා නම් විතරක් දාන්න. නැත්තම් දාන්න එපා. ඔයාට පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා. ඔයාගේ ප්‍රොඩක්ට් එක හොඳට සේල් එකක් හැදේ. හැබැයි මෙයාලා අවුරුදු ගාණක් යනකොට ඔයාගේ ප්‍රොඩක්ට් එකේ සේල් එක අපි හිතමු ලොකු සේල් එකක් එනවා කියලා දවසට අයිටම් 50-60 විකිනෙනකොට එයාලා එකපාරම ඔයාගේ ප්‍රොඩක්ට් එක එයාලා මැනුවල් රිවිව් කරන්න පටන් ගන්නවා. මැනුවල් රිවිව් කරන්න පටන් ගන්නකොට මේ හැම දෙයක්ම වෙන වෙනම එයාලගේ සිස්ටම් එකකින් නෙවෙයි එයාලා වෙන වෙනම එයාලගේ මැනුවල් රිවිව් එකකට යනවා. එතකොට මෙන්න මේක අහුවෙච්ච ගම මේක බ්ලොක් කරනවා. දැන් එතකොට කීවර්ඩ් විදිහට මේ විදිහට blood sugar support ඒ වගේ දේවල් හැංගෙනකොට කස්ටමර් බලන්නේ එතකොට එයාගේ ලෙඩක් තියෙනවා නම් එයාගේ ලෙඩ සනීප කරගන්න මේක බෙහෙතක් විදිහට ගන්න. එතකොට මෙයාලා කියන්නේ මේක බෙහෙත් විදිහට හැංගෙන විදිහට තමයි දාලා දෙන්නේ. එහෙම හැංගෙන විදිහට දාලා තියෙනවා නම් අනිවාර්යෙන් ඔයා කැනඩාවල හෙල්ත් ඩිපාර්ට්මන්ට් එක හරහා ඒක කියන සර්ටිෆිකේෂන් අරගෙන ඕන. එයාලා කියන විදිහට ලේබලින් කරලා ඒ වගේ දේවල් දාන්න ඕන. එතකොට ඒ වගේ මේකක් තමයි තියෙන්නේ. එතකොට මෙතන තව කියනවා within a valid NPN issued by Health Canada. Product name, intent use, net quantity or amount, nutrition labeling, ingredient list, name and place of business of the manufacturer. But a packer or distributor, you must upload an image of the product label showing the NPN or required information to your product detail page. ඒ සියලු දේවල් පෙන්වන්න ඕන. එතකොට මේම ප්‍රශ්නයක් එනවා. ඔයා හිතන්නකෝ මේක දැන් අවුරුදු 2ක් විතර ගිහිල්ලා හොඳ සේල් එකක් එනවා. රිවිව් 100ක් 200ක් ඇවිල්ලා තිබ්බොත් අපරාධයක් වෙනවා. ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක ආයෙ ගොඩ ගන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මේක ඇපීල් කරන්න තියෙනවා. සබ්මිට් ඇපීල් කියලා තියෙනවා. ඇපීල් කියලා තිබ්බට ඔයාට මේක ගන්න බෑනේ. එතකොට
අර ඔච්චර කාලයක් ඔය මහන්සේලා හදාගත්ත ප්‍රොඩක්ට් එක නිකරුණේ නැති වෙලා යනක වෙන්නේ. මොකද අවුරුදු දෙකක් කරන සේල් එක නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ. සමහරට අවුරුදු දෙකට ඔයා සමහරට ලක්ෂ 50කට යා විතර හොයාගන්න ඇති. හැබැයි ඊට ඉස්සරහට එන්නේ ඒ වගේ 10 ගුණයක් වැඩි වෙන සේල් එකක්. මොකද Amazon එකේ සමහර ප්‍රොඩක්ට් තියෙනවා මාසෙට 10000 15000 විකිනෙන. ඒ කියන්නේ දවසකට හොයන්න පුළුවන් $10000 පන්නලා හොයන්න පුළුවන් ෆුඩ් රිලේටඩ් අයිටම් මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වගේ වැරද්දක් කරගන්න එපා. කිසිම දෙයක් නැත්තම් ඒ විදිහටම දාන්න. එක ඔය අනිත් එක තමයි මේ ප්‍රධානම කාරණේ. ගොඩක් අය දැන් AI වලින් ජෙනරේට් කරලා ඩිස්ක්‍රිප්ෂන් බුලට් පොයින්ට්ස් එහෙම දාන්න ගොඩක් වෙලාවට දානවා. එතකොට ඒ වගේ විදිහට දාන්න යන්නම එපා. මොකද ඒ වගේන් දෙන්නේ සම්පූර්ණ ටෝටල් ඕවරෝල් ඉන්ටර්නෙට් එකේ තියෙන දේවල් සර්ච් කරලා අරගන්න ඩීටේල්ස් ටික. එතකොට එයා Amazon වල policies දන්නේ නැහැ. එහෙනම් ඉතින් Amazon මේ through policies කියලාම දෙන්න ඕනේ. එහෙම දුන්නත් ගොඩක් වෙලාවට මම try කරලා තියෙනවා නෑ. එයාලා ගොඩක් වෙලාට ඕවරෝල් සර්ච් එකකින් පස්සේ මේ ගන්න ඩීටේල්ස් ටික තමයි දෙන්නේ. එතකොට ඔය කියන හැම දැන් බ්ලඩ් ෂුගර් වලට තියෙනවා මේ කිඩ්නි වලට තියෙනවා නම් මේ liver වලට තියෙනවා. මේ හැම එකම මෙයා සජෙස්ට් කරලා අපිට ඩිස්ක්‍රිප්ෂන් එක හදලා දෙනවා. ඉතින් ඒක නිසා එහෙම ජෙනරේට් කරගත්තට කමන්නේ. ඒක එඩිට් කරලා මේ කියන කීවර්ඩ්ස් අයින් කරලා කරනවා නම් ගොඩක් හොඳයි. හරි. ඊට පස්සේ මම තව එකක් පෙන්නන්න. right. මෙන්න මේක බලන්නකෝ. මේක account health rating impact එක මේකෙත් high තියෙන්නේ. හරිද? මේක මේ වැඩි කාලයක් නේ 2025 ඔක්තෝබර් 13 වගේ ඇවිල්ලා තියෙන්නේ. මේකෙත් මේ ප්‍රොඩක්ට් එක තියෙනවා 100% natural herbal. මෙන්න මේ වගේ දේවල් දාන්න මෙපා ගොඩක් වෙලා. මේවා ඉස්සර දාන්න පුළුවන්. දැන් අපිත් දාලා තියෙනවා. හැබැයි මේ වගේ පොලිසි අප්ඩේට් වෙනකොට අවුරුද්දෙන් අවුරුද්ද ඇතුළත ගිය අවුරුද්දේ ගොඩක් පොලිසි අප්ඩේට් වුණා. එහෙම දේවල් අප්ඩේට් වෙනකොට මේ ප්‍රොඩක්ට් වෙනස් කරගන්න වෙනවා. අප්ඩේට් වුණ ගමන් අනිවාර්යෙන් හොඳ අවධානයෙන් ඉන්න පොලිසි අප්ඩේට් වෙනකොට. එතකොට මේ අප්ඩේට් වෙනකොට මේ වගේ දේවල් මෙන්න මේ 100%ක් natural herbal powder premium quality ඒ වගේ දේවල් දාන්න බෑ. ඊපස්සේ මෙතන වැරදිම දෙක තියෙන මෙන්න මේ support wellness and detox කියන එක. අනිත් එක no additives or preservatives කියන ඒවා දාන්න බෑ. ඒවා දාන්න මේ ටයිටල් එකට කෙලින්ම දාන්න බෑ මේවා දැම්මොත් ප්‍රශ්නයක් එනවා ඉස්සරහට. ඒක නිසා තමයි කියන්නේ. මොකද අත්දැකීම් තියෙන මගේ ප්‍රොඩක්ට් ලිස්ටින් ගොඩක් රිමූව් වෙලා තියෙනවා. මේකේ action taken කියලා තියෙනවා, listening removed කියලා තියෙනවා. account health rating impact එක high. ඒතකොට මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙන account එක deactivate වෙන්න සෑහෙන බලපාන හේතුවක් මේ high කියලා තිබ්බොත්. මෙතන no impact කියලා තිබ්බොත් ප්‍රශ්නයක් නෑ. මෙතනත් තියෙනවා submit appeal කියලා. තොට මේක reason for enforcement කියන එකේ තියෙනවා. මේක තියෙනවා listening has been identified a natural health product. ඒකත් අර විදිහම තමයි තියෙන්නේ. තොට මේකෙදිත් කියනවා මෙයා මෙතන කියනවා your product description and claims about supporting liver and kidney health කියලා. කෙලින්ම මේකේ description වල ඇති. bullet point වල ඇති. I promoting detoxifying and cleansing properties and providing overall wellness and make a vachana mata kiyagan by vitality classify this NHP requiring Health Canada authorization to comply with Health Canada regulation and Amazon listening policies. You must update your listening to clearly display the following information on the product package and label. එකන්නේ ඔයා මේ විදිහේ දේවල් මේකින් වෙනවා නම් ඔයා අනිවාර්යෙන් අවසර ගන්න ඕනේ. මෙතනත් කියන්නේ අරකම තමයි. Amazon මේ Health Canada වලින් Canada Health Department එකේ මේ product එක දාලා එයාලා review කරාට පස්සේ එයාලා දෙන instructions අනුව ඔයා කටයුතු කරන්න ඕනේ. ඉතින් එතකොට මේ කිසි එකක් මේ අපේ product එකේ නැතිනම් අපිට මේ වගේ දේවල් කරන්න බෑ. එතකොට තව මේක කියනවා දැන් මේ අර ටිකම තමයි මේකෙත් කියන්නේ. මේක පොඩි වෙනස්කම් ටිකක් තිබ්බ. ඒකයි මට මේකත් පෙන්වන්න ඕනුනේ. දැන් මෙතන කියලා අතන තිබ්බේ කෙලින්ම blood sugar level එක ගැන. මෙතන තියෙන liver and kidney health කියන. ඒකට promoting detoxifying and cleansing properties කියන එක.
එතකොට තව තියෙනවා and providing overall wellness and vitality කියන එක. මේ වගේ දේවල් ප්‍රොමෝට් කරන්න බෑ. එතකොට මේවා කීවර්ඩ් විදිහට තමයි යන්නේ. කීවර්ඩ් විදිහට යනකොට ඔයා නිතරම ගොඩක් වෙලාවට සිස්ටම් එකකින් අයිඩෙන්ටිෆයිඩ් කරනවා. ගොඩක් වෙලාවට මේ කීවර්ඩ්ස් එයාලා දීලා තියෙන්නේ. එයාලගේ ඇල්ගොරිතම් එකෙන් අඳුරගත්තට පස්සේ ඔයාලගේ ඔටෝ මේක බ්ලොක් වෙනවා. බ්ලොක් වුණාට පස්සේ ඔයා ඇපීල් කරනකොට තමයි මෙයා වෙන්නේ. මේ දේවල් වෙන්නේ ඉස්සෙල්ලා දැන් මමත් මේ ඊයේ පෙරේදත් එක්කෙනෙකුට කිව්වා මේ එයාගේ හන්දරම හොඳ සේල් එකක් තියෙන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. හැබැයි ඒක බැලුව බැලමට හැම තැනම තියෙන්නේ මේ වගේ කීවර්ඩ්ස්. මං කිව්වා ඔයාට අවුරුද්දක් දෙකක් ඕක කරගෙන යන්න පුළුවන්. කොයි මොහොතක හරි මේක රිමූව් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක නිසා මොනට මේක එඩිට් කරන ප්‍රොඩක්ට් ලිස්ට් එක එඩිට් කරලා ප්‍රශ්නයක් නැහැ තියෙන එක. හැබැයි මේ වගේ තැනකට ඇවිල්ලා අපිට ඇපීල් කරන්න තියෙද්දි ඔය එඩිට් කරලා ඇපීල් කරන්න ගියාට හරියන්නේ නැහැ සමහරක. සමහරක් ඒවා දෙනවා. සමහර ප්‍රොඩක්ට් දෙනවා මේ විදිහට ලිස්ටෙන් රිමූව් කිව්වට ඔයාට එඩිට් මේ කැටලොග් එකකින් විතරයි රිමූව් වෙලා තියෙන්නේ. සිස්ටම් එකෙන් රිමූව් වෙලා නැහැ. ඔයාට ගිහලා එඩිට් කරන්න පුළුවන්. එඩිට් කරාට සමහරට එඩිට් මේ කියන්නේ සේව් වෙන මේ අපි එඩිට් කරන දේවල් සේව් වෙනවා. සමහර දේවල් සේව් වෙන්නේ නැහැ. හැබැයි එහෙම සේව් වුණත් සමහර විට ඇපීල් කරාට ඔයාට හම්බ වෙන්නේ නැහැ. මොකද එයාලා දන්නවා ඔයා මේ දේ පස්සේ තමයි මේ දේ වෙනස් කරලා තියෙන්නේ කියලා. ඒක නිසා මේක හොඳට මතක තියාගන්න. අනිවාර්යෙන්ම ප්‍රොඩක්ට් ලිස්ටින් හැම දෙයක්ම මේ කියන්නේ ෆුඩ් රිලේටඩ් දේවල් විතරක්ම නෙමෙයි හෝම් ඇන්ඩ් කිචන් පෙස්ටිසයිඩ් එතකොට තව හෝම් ඇන්ඩ් ගාඩන් ඒවා ක්ලෝතින් ඒ හැම දෙයකටම තියෙනවා රෙස්ට්‍රික්ටඩ් කීවර්ඩ්ස් තියෙනවා. ඒවා දාන්න එපා. ඒවා දැම්මොත් ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මේවා එන්න ඉස්සරහට නීති තද වෙනවා. එය නීතිත් එක්ක හරියට ප්‍රොඩක්ට් ලිස්ටින් කරන්න. එතකොට මේ කිසිම ගැටලුවක් ඔයාගේ හොඳ සේල් එකක් ආපු ප්‍රොඩක්ට් එකක් ගැලවිලා යන එකක් නැහැ. ඒක නිසා මේ මෙයාලගේ පොලිසි වලට අනුව ඔයාලා වැඩ කරන්න. හරි. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලට සුබ දවසක්.